रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदार मातृभूमियै ඒ උදාර වූ මාතෘභූමිය තුල ජීවත් වූ දහස් සංඛ්‍යාත ජනතාවකට උන්හිටි තැන් අහිමි කරමින් රටමැදින් හමා ගිය දිට්වා සුලිකුණාටුවෙන් අවතැන් වූ අපේම ජනතාවට සරණක් වන්නට මහින්දෝදය මහා විද්‍යාලය සමග පඩුවස් නුවර අධ්‍යාපන කොට්ටාස කාර්යාලය දියත් කරන මහින්දෝදය සහන යාත්‍රා වැඩසටහන සමග ඔබත් එක්වන්න. ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් සියලු දෙනාටම සුබ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන ලද දිට්ඨා සුලිකුණාටුවත් එක්ක අපේ ශ්‍රී ලංකාවේ ජන ජීවිත අඩාල වූ බොහෝ ප්‍රමාණයක් ඒක මූලික කරගෙන මහින්දෝදය විද්‍යාලයක් විදිහට අපි සැලසුම් කරනවා අපේ පාසලට හානුබද්ධ වෙන අපේ හිතවත් ඒ වගේම මේ කාර්ය කර්තව්‍යයන් ඉටු කර ගැනීම සඳහා සහන සලසන්නන්ට සහන සැලසීම සඳහා දායකත්වයෙන් දරන කණ්ඩායමට ආරාධනාවක් විදිහට මහින්දෝදය සහන යාත්‍රාව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මෙහි ප්‍රධානම අරමුණ වෙන්නේ පාසලක් දැන් අනිකුත් සහන සලසන්නන්ට අතිරේකව අපි වැඩිපුරක්ම බරව කටයුතු කරන්න බලන්නේ පාසල් වලට කරන්නට ඕන කරන කටයුතු අපි ඉටු වෙන්නට විශේෂයෙන් අපි මහින්දෝදය විද්‍යාලය විදිහට මෙවර කිසිසේත්ම මෙම දිට්ඨා සුලිකුණාටුව හරහා කිසිදු ආපදාකට ලක් නොවුණු පාසලක් විදිහට අපේ දරුවනුත් විශේෂයෙන් නියෝජ්‍ය විදුහල්පතිතුමිය නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා අධ්‍යාපන සංවර්ධන සහ නිකුත් කණ්ඩායම් අපි සියලු දෙනා එක්ව තීරණය කළා සහ ගරු කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය සහ නිකුත් නිලධාරීන්ගේ උපදෙස් අනුව අපි තීරණය කළා අපේ පාසල මූලික කරගෙන සහන සලසාලීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එක්රැස් කරගෙන කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ බාරකාරත්වයට මේ පත් කරමින් විනිවිද යන ස්වභාවයකින් යුක්තව මේ භාණ්ඩ අත්‍යවශ්‍යම කණ්ඩායම් අතර බෙදා හැරීම සඳහා අපි පෙරමුණ ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන් අපේ මාධ්‍යාංශයේ මේ සඳහා මූලිකව කටයුතු කරමින් අපි හෙට දිනෙන් ආරම්භ වෙනවා අපේ පාසලට ද්‍රව්‍ය එක්රැස් කර ගන්නට. බොහොම ආදරණීය විල්ලා සිටිනවා. ඊටාම විනිවිදභාවයෙන් සහ විශ්වාසනීයව ඔබේ ද්‍රව්‍ය සහ අනිකුත් ද්‍රව්‍ය විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය පොත්පත් ලිපි ද්‍රව්‍ය මේ අවතැන් වූ දරුවන්ට වගේම ඔවුන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී විශේෂිත අවශ්‍යතා ගොඩක් තිබෙනවා. ඒ දිගන අපි හඳුනාගෙන තිබෙනවා පාසලක් විදිහට. ඒ සඳහා අපිට පාසල් පද්ධතිය පාලනය කරන විශේෂිත චක්‍රලේඛ හා මූල්‍ය රෙගුලාසින් වලට අනුකූලව බොහොම ආදරණීය විල්ලා සිටිනවා. මේ ද්‍රව්‍ය අපේ පාසල් පද්ධතියට ලබා දෙන්න අපි මේ සඳහා මෙහෙයුම් කමිටුවක් සංවිධානය කර තිබෙනවා සැලසුම් කරගෙන තිබෙනවා. මේකට අවශ්‍ය ද්‍රව්‍ය සපයමින් කටයුතු කරන්න මේ සියලු ද්‍රව්‍යයන් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ගරු කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් වගේම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමීට මේ ද්‍රව්‍ය අපි නිසි පරිදි බාර දීමට කටයුතු කරනවා. ඉතින් ඔබෙන් බොහොම ආදරණීය ඉල්ලා සිටිනවා. අපි අපේ රටක් විදිහට ඕනම ව්‍යසනයකදී පුද්ගලයන් වශයෙන් අපි එක එක ආයතන විදිහට නැගී හිටිනවා. පුද්ගල විදිහට නැගී සිටිනවා. කණ්ඩායම් විදිහට නැගී සිටිනවා. අපිත් කල්පනා කරා අපි ඊයේ දිනේ තමයි අපේ සමස්ත කණ්ඩායම් එකට එකතු වෙලා සාකච්ඡා කරේ. ඒ කණ්ඩායම් වල තීන්දුවක් වශයෙන් අපි තීරණය කළා. මීට අමතරව අපි පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන්, ඒ වගේම පාසල් ද්‍රව්‍යයන්ගේ වින්දනීය වැඩසටහන්, චිත්ත වේග කළමනාකරණය කිරීම සඳහා අපේ සෞන්දර්ය ඒකකයේ ක්‍රියාත්මක කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි සූදානම් වෙන මේ සියලු දේ සඳහා ඔබ සියලු දෙනාගේම සහාය ලබා දෙන්න ලෙස තාම ආදරයෙන් යුක්තව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින්
අධ්‍යාපනික ද්‍රව්‍ය සහ අවතන් වූ ජනතාවට අත්‍යවශ්‍යයි හැඟෙන සියලුම දේ රැගෙන 2025 දෙසැම්බර් මාස 8 වෙනි සඳුදා සහ 9 වෙනි අඟහරුවාදා දෙදින උදෑසන 8 සිට මහින්දෝදය විද්‍යාල පරිශ්‍රයට පැමිණෙන්න. මහින්දෝදය සහන යාත්‍රා වැඩසටහන පිළිබඳව වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න. පඬුවස්නුවර කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ CPP හේමකුමාර මහතා 071 48 39 826. කුලි මහින්දෝදය මහා විද්‍යාලයේ විදුහල්පති නීතිඥ ලයනල් ජයතිලක මහතා 076 25 33 128. කුලි මහින්දෝදය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඕවිටිපාන මහත්මිය 071 29 26 788. මෙහෙයවීම කුලි මහින්දෝදය මහා විද්‍යාලය සමග පඬුවස්නුවර කොට්ටාස අධ්‍යාපන කාර්යාලය. රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන දෙතොලග සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුලින් තුර නෙලාගත හැකි වන මලක් වී